මං සුරාවක් ගත්තේ නැහැ කිව්වා. සසරේ මැරන්නේ නැහැ කිව්වා. හේතුව කොහොමද ඇහුවා. මට පේනවා කිව්වා කලින් මම රජෙක් වෙලා හිටියා. මස් නැතුව කන්න බෑ. බත් කන්නේ. දවසක් අරක් කැමිය ගෙනාවු මස් බල්ලෙක් කාලා. මස් නෑ. රජතුමත් කෑම මේ සිටිනවා හොඳටම බීලා වෙරි. මහ බිසෝන් වහන්සේට අරක් කැමිය දුවගෙන ගිහිල්ලා කිව්වා බිසෝන් වහන්සේ පුදුම ප්‍රශ්නයක් මස් නෑ මං ඉවරයි අද. අරක් කැමිය අපේ රජුරෝ දරුවාට පුදුම ආදරෙයි. දරුවා ළඟට ගත්තට පස්සේ මාවවත් මතක නෑ. ඒ විලාවට කෑම අරන් වරින් කිව්වා. ඒතර මස් අමතක වෙයි කිව්වා. ඔන්න දැන් කෑම ගේන වෙලාවට බිසව ගිහිල්ලා විරි වෙලා ඉන්න රජුරවන්න දරුවා දුන්නා. ඊට පස්සේ ඒ දරුවා හුරතල් වෙවි ඉඳලා කෑම ගෙනාවා. කෑම දැක්ක ගමන් දරුවා අමතක වුණා. කෝයකෝ මස් දන ගැහුවා. මස් නෑ රජතුමනි. මගේ විජිතේ මස් නෑ. අද පොයේ දවසක් රජතුමනි. ඇයියකෝ මස් නැත්තේ කියලා ඉනේ හිටපු දරුවා අරන් බෙල්ල කඩලා උයලා දිය කිව්වා. මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට සසරේ විච්ච වැරද්දා. ඒ වගේ මහා උත්තමයන්ටත් ඇබ්බැහිකන් නිසා ඔය වගේ කරදර වුණා නම් එවැනි පාරමිතා නැති නුඹලාට වරදට ඇබ්බැහි වුණොත් මොන පව්කම් වෙයිද? අන්න ඒකයි සිතන්න තියෙන්නේ දරුවනේ. ඇබ්බැහිකම. බිසෝ කඩාගෙන වැටුණා. අරක් කැමියා වෙවුලනවා. අර මාංශය උයලා දුන්නා. සේවකයෝ ඔක්කොම ගල් ගැහුණා බයට. වේරි මරගාතේ බුදියව රජුරෝ උදේ ඇහැරුණා. ඔක්කොම ඉන්නවා ලේ විලක් මැද. මොකද මේ උනේ කිව්වා. අනේ රජතුමනි මේ මාංශ ලෝභයට මේ දරුවා මැරුවානේ. අයියෝ මගේ ප්‍රියමනාප පුතා. රජුරෝ ඔළුව ගහගෙන කල්පනා කළා. බීපු නිසා මට මේක උනේ. තිත්ත වුණා බොන එක. කටට පස්සෙරන් ගහගත්තා. එපා බොන එක එපා කියලා තිත්ත වුණා රජුරවන්ට. ප්‍රාණඝාතයට නිරේට වැටෙන්නේ නැති. එදා ඉඳලා කවදාවත් බොණ්ඩ හිතෙන්නේ නැහැ. දැක්කද වරදක් තිත්ත වීමේ විපාක. ඇත්තටම එපා වෙන්න ඕන. බීපුවම සිහි කල්පනාව නැහැ. ගෑණියෙකුට සැනසille ඉන්න පුළුවන්ද බැරිද කියලා තමන්ගේ කොල්ලගෙන් හොයන්න පුළුවන්. ඒක බොනවා නම් ජීවිතේ අපායක්. බීපු මිනිහෙක් සිගරට් බොන බේබදු මිනිහෙක් ළඟින් යනවටවත් අපි නම් කැමති නැහැ. බස් එකට ගොඩ වෙනවටත් කැමති නැහැ. ඒ වගේ බොන මිනිහෙක් බැන්දාට පස්සේ අර කෙල්ල මුළු ජීවිත කාලෙම ඒකත් එක්ක එකට ඉන්න එපැයි. මොන දුකක්ද? බීලා විරි වෙලා ඉන්නේ ඒකට සිහි කල්පනාවක් නැහැ. අර කෙල්ල මොට්ට මොකක් වෙයිද? ගම්වල මිනිස්සු බීලා විරි වෙලා එනකොට ඔන් හිතන්නේ ඔළුව තමයි ඉන කියලා සරම ඔළුවට ගන්නවනේ. සරම අදින තැන දන්නේ. දඹදිව ගිහිල්ලා එකෙක් බීලා ඉන්දියන් කෑම තියෙනවනේ චපාති, ඉඩලි, ඔය වගේ තියෙන චපාති කියන්නේ රොටියක් වගේ එකක්. ඒ වගේ කෑම ගොඩාක් තියෙනවා. එකේ බීලා පිඟන් ගොඩට අත දාලා ගත්ත චපාතියක්. දැන් චපාතියට බත් බෙදාගෙන කාලා චපාතිය හොදලා පිඟන් ටික උඩ තියෙනවා. බොන මිනිහෙන් නම් එපා. චික් සිහි කල්පනාව නැහැ. ඊට පස්සේ ලොකු සභාවක
මිනිස්සු ගොඩක් ඉන්න සභාවක බීලා තමන්ගේ ගෑණි හොයාගන්න බැරුව වෙන ගෑනුගේ අතින් අල්ලනකොට එතන ඇවිස්සෙන කේස් වලින් ලැජ්ජයි. ලොකු සභාවක් ඉන්න තැනක බීපු මිනිහෙක් කන විදිහ දැක්කම ලැජ්ජයි. මේ මගේ මිනිහා කියලා කියන්න පුළුවන්ද? බීමනාව කියන්නේ ඇහැලේ පොළ නඩු තීන්දුව, ඇහැලේ පොළ කුමාරි හාමිට රජතුමා බීලා ගත්ත තීරණයන්නේ. රජුරෝ පස්සේ කිව්වනේ මං එහෙම නියෝගයක් කළේ නෑ කියලා. සිංහල ජාතිය විනාශ වුනේ, රාජ පරම්පරාව විනාශ වුනේ බීමනෙන්නේ. බොන මිනිහෙක් හිටියොත් ඉවරයි. බොන එකෙන් අත්හැර ගන්න බැරි නම් සරණ යන්න සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ සසරේවත් මත්ද්‍රව්‍යයක් කටට අරන්නේ. ඒ තමයි අපේ රහතන් වහන්සේලා. අපේ රහතන් වහන්සේලා සංඝ ගුණ